සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අපේ දරුවන්ට අමාරුයිම කියලා හිතෙන පාඩමක් තමයි මේ ප්‍රස්ථාරකරණය. අනේ අපිට නම් එපා වෙලා තියෙන්නේ කියනවා ඇහුවොත් කතා කරුවොත් කියන්නේ අයියෝ ඒක නම් එපා වෙලා තියෙන්නේ කියලා. නෑ මං අද ඔයාලට ප්‍රස්ථාරකරණය ආයෙ එපා නොවන විදියට කියලා දෙන්නයි මේ හදන්නේ. දුවේ පුතේ ප්‍රස්ථාරකරණයක් කියලා කියන්නේ නර්තනය, ගායනය, වාදනය කියන ක්‍රියාවලියෙහි ප්‍රායෝගිකව යොදා ගන්න ආකාරය ලියා දැක්වීමට. බෙරපදයක්, කවියක්, එහෙම නැත්නම් නැටුමක් කොයි විදියටද ඒකට નિયમિત තාල රූපයක් තියෙනවා. අන්නේ තාල රූපය එහෙම නැත්නම් තිතට අනුව කොහොමද මේක අපි ලියලා වෙන් කරලා දෙන්නේ? අන්න ඒකට තමයි කියන්නේ දුවේ පුතේ ප්‍රස්ථාරකරණය කියලා. මේදී નિયમિત තිත් රූපයට අනුව එහෙම නැත්නම් තාල රූපයට අනුව මාත්‍රා වෙන් කරන්න ඕනි. මොනවද දුවේ පුතේ මාත්‍රා කියන්නේ? අපි මාත්‍රා වෙන් කරනවා කිව්වට දන්නේ නැහැ. මාත්‍රා කියන එක මොනවද කියලා දන්නේ නැත්තම්. එහෙනම් මොනවද මේ මාත්‍රා කියලා කියන්නේ? මාත්‍රා කියන්නේ දුවේ පුතේ අකුරු. සිංහලෝඩිය අකුරු තියෙනවා 60ක්. මේ අකුරු නිකන් අපි බලමු. අ ඇ මේ අකුරු හතර ගන්න. මෙන්න මේ අකුරු ශබ්ද කරන්නේ අ. මේ අකුරු එහෙම කියන්න බෑනේ. මේක ඇ ළඟ ඇදෙනව නේද? එහෙමනම් මෙන්න මේ එක අකුරකට අපි කියනවා මාත්‍රාවක් කියලා. මාත්‍රා. අකුරක් තමයි අපි මාත්‍රා කියන්නේ. මාත්‍රාවක් කියන්නේ මොකද්ද? අකුරක්. එහෙනම් මාත්‍රා කියලා කියන්නේ අකුරකට. මේ අකුරු ඇදෙන අකුරු, නොඇදෙන අකුරු. මේක ඇදෙන්නේ නැහැ. ළඟ කියපු අකුරක්. මේ අකුර ආ කිව්වොත් ඇදෙනවා. ලේ කිව්වොත් ඇදෙනවා. ලා කිව්වොත් ඇදෙනවා. එහෙමනම් මාත්‍රා වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ලඝු මාත්‍රා, ගුරු මාත්‍රා කියලා. මෙන්න මේවට අපි කියනවා මේ වගේ නොයදෙන අකුරු වලට අ කියලා කිව්වොත් ළඟ කියවෙන්නේ. මෙන්න මේ අකුරට අපි කියනවා ළඟ මාත්‍රය කියන එක මතක තියාගන්න දුවේ පුතේ. ළඟ කියවෙන මාත්‍රය අපි කියනවා ලඝු කියලා. ලඝු අකුර එහෙම නැත්නම් ලඝු අකුරකට අපි කියනවා මාත්‍රා කියලා. ලඝු මාත්‍රා. ලඝු අකුරක් එහෙම නැත්නම් ලඝු මාත්‍රයක්. ඇදෙන අකුරකට අපි කියනවා පුතේ ගුරු මාත්‍රාවක් කියලා. ගුරු මාත්‍රාවක්. ඇදෙන අකුරක්. ගුරු අකුරක් එහෙම නැත්නම් ගුරු මාත්‍රාවක් කියනවා. මෙන්න මේ ලඝු අකුරක දැන් අපි කියවනේ මේක මාත්‍රා කියලා. අපි හිතන විශ්වාස කරනවා මෙන්න මේ ලඝු අක්ෂරයක තියෙන්නේ එක මාත්‍රාවයි. දැන් අපි කිව්වා අකුරක් තමයි මාත්‍රාවක් කියන්නේ. එක අකුරක් කියලා. මෙන්න මේකෙදි අපි චුට්ටක් ඉගෙන ගන්න ඕනේ ඇදෙන අකුරක්ද ඇදෙන්නේ නැති අකුරක්ද කියලා. එතකොට ප්‍රස්ථාරකරණයේදී අකුරු වර්ග දෙකක් තියෙනවා. මොකද්ද? ලඝු අකුරු සහ ගුරු අකුරු. ඇදෙන අකුරු සහ නොඇදෙන අකුරු. ඇදෙන අකුරකට තියෙන මාත්‍රා ගණන දෙකක් කෝදිකට වැඩි. මෙන්න මේ ඇදෙන්නේ නැති නොයදෙන අකුරකට මාත්‍රා 1යි. මාත්‍රා 1යි. මේකේ මාත්‍රා 2යි. පුතාලා මතක තියාගන්න ඇදෙන්නේ නැති අකුරක එක මාත්‍රයයි, ඇදෙන අකුරක මාත්‍රා 2යි. එහෙමනම් අපි බලමු මාත්‍රා කැටියක්. මං කිව්වා මාත්‍රා කැටි කර දක්වන්න ඕනේ නේද? දැන් ප්‍රස්ථාරකරණයක් කියලා කියන්නේ පුතේ નિયમિત තාල රූපයට අනුව මාත්‍රා කැටි කර දැක්වීම. අපි කොහොමද දැන් අපි හිතමු රට. මේකේ මාත්‍රා දැන් පුතාලා දන්නවා ඇදෙන්නේ නැති අකුරක් නම් ළඟ අකුරක් එහෙම නැත්නම් ලඝු අකුරක්. ලඝු අකුරක තියෙන එක මාත්‍රයයි. ඇදෙන මාත්‍රා වලට අපි කිව්වා ඇදෙන අකුරු වලට ගුරු අකුරු ගුරු මාත්‍රා කියලා. ගුරු මාත්‍රාවක තියෙන්නේ මාත්‍රා දෙකයි. එහෙනම් මේ
රට කිව්වොත් මෙතන තියෙන්නේ මාත්‍රා දෙකයි. ඇයි දෙකම ඇදෙන්නේ නැති අකුරු. ලඝු අකුරු. මේවට අපි කියනවා ලඝු කියලා. මෙහෙමද කිව්වොත් මාලා කිව්වොත් මා කියනකොට ඇදෙනවා. ඇදෙන අකුරක්. එහෙනම් ඇදෙන අකුරකට අපි කිව්වා මාත්‍රා දෙකයි. මාත්‍රා දෙකයි. ලා කිව්වත් මාත්‍රා දෙකයි. නේද? එහෙනම් මෙන්න මේ වචනේ තියෙනවා මාත්‍රා දෙකක්. මේ වචනේ තියෙනවා මාත්‍රා හතරක්. පැහැදිලිද? මාත්‍රා කියන්නේ මොනවාද? අකුරු. ඇදෙන්නේ නැති අකුරකට තියෙනවා එක මාත්‍රාවක් විදියට. ඇදෙන අකුරකට මාත්‍රා දෙකක් විදියටත් අපි පිළිගන්නවා. හොඳ දැනට අපි ඔය චුට්ට විතරක් මතක තියාගමු. මොකද්ද ප්‍රස්ථාරකරණය කියන්නේ නා? නර්තනයේදී, ගායනයේදී, වාදනයේදී. එය નિયમિત තාල රූප අනුව ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය ලියා දැක්වීම. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මාත්‍රා. මොනවද මාත්‍රා කියන්නේ? අකුරු. අකුරු වර්ග දෙකක් කිව්වා. ඇදෙන්නේ නැති අකුරු අපි කිව්වා ළඟ අකුරු. එහෙම නැත්නම් ලඝු මාත්‍රා. ඇදෙන අකුරු වලට අපි කිව්වා ගුරු අකුරු. එහෙම නැත්නම් ගුරු මාත්‍රා. ඇදෙන්නේ නැති අකුරක තියෙන්නේ එක මාත්‍රයයි. ඇදෙන අකුරක තියෙනවා මාත්‍රා දෙකක් කියලා අපි විශ්වාස කරනවා. ඔය ටික මතකයිද පුතාලට? ඊළඟට මම කිව්වා ලඝු අකුරක තියෙන්නේ එක මාත්‍රයයි, ගුරු අකුරක තියෙන්නේ මාත්‍රා දෙකයි කියලා. දැන් අපි ප්‍රස්ථාරකරණයක් කියලා කියන්නේ මේක ලියා දක්වන සටහනක්නේ. එහෙමනම් අපි දැනගන්න ඕනේ මෙන්න මේ ඇදෙන එක. අපි හිතමුකෝ යාරය කියලා. මේකේ මෙන්න මේ මාත්‍රේ ගුරු අකුරක්. ගුරු මාත්‍රයක් එහෙම නැත්නම් ගුරු අකුරක්. මේකට තියෙනවා මාත්‍රා දෙකක්. මේක ලඝු අකුරක්, මේක ලඝු අකුරක්. මේකට එකයි, මේකට එකයි. එහෙනම් යාරය කියන වචනය තුල මාත්‍රා හතරක් තියෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. එතකොට දැන් මේක ලියන්න වුණොත් අපි කොහොමද ලියන්නේ? යා ඇදෙනවට අපි දානවා එකක් මෙහෙම ඉරක්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙහෙම දාන්න. S එකක් දාන්නත් පුළුවන්. අපි මේ දෙකෙන් කෝක දැම්මම අපිට පුළුවන් යා ර ය ඔන්න ලිව්වා. ඊළඟට ඕනනම් අපිට ඒකම ලියන්න පුළුවන් මෙහෙම. යා S එකක් දැම්ම ර ය. දැන් මෙතන තියෙනවා 1 2 3 4 මාත්‍රා හතරක් තියෙනවා. තේරුණාද පුතාලට? පුතාලා මේ වගේ අභ්‍යාස ටිකක් කරන්න ඕන. හොඳේ. අපි හිතමු අනුරාධපුරය කියලා ඕනම වචනයක් අපිට පුළුවන් දාන්න. අනුරාධපුරය. මේක අ නු රා ඔන්න ඇදෙන අකුර ද පු ර ය. එකයි එකයි දෙකයි එකයි 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 එකයි. එහෙනම් මාත්‍රා 1 2 3 4 5 6 7 8. අනුරාධපුරය කිව්වොත් මාත්‍රා 8යි. අනුරාධපුරය කියන එකේ මාත්‍රා 8යි. පැහැදිලිද? දැන් මෙව තමයි කවි උනේ. මේ වගේ වචන තමයි අපිට කවි කරලා ඇවිල්ලා තියෙන්නේ. නේ වචන. එතකොට අපි දැනගන්න ඕනේ මේ වගේ මාත්‍රා අපි කොහොමද හොයන්නේ? මාත්‍රා ටික දැනගෙන තියෙන්න ඕන අපි මාත්‍රා කැටි කරන්න. මම ඊට පස්සේ කියලා දෙනවා පුතාලට කොහොමද මාත්‍රා කැටි කරන්නේ කියලා. එහෙමනම් ඔන්න ඇදෙනවා කියන ඇදෙන අකුරකට අපි ඇදෙන අකුරකදී දානවා මොකද්ද? මෙන්න මේ ලකුණ. එහෙම නැත්නම් මෙන්න මේ ලකුණ. දාන්නත් පුළුවන් අපිට. මෙහෙම දාන්න පුළුවන්. හරිද? මේ දෙකම දාලා කොහේ හරි තිබුණොත් තැනක මේ දෙක දාලා පුතාලා දැනගන්න ඕනේ මොකද්ද? මේ ඇදෙන එකක් තමයි. මෙතන එනම්
දැන් අපි හිතමුකෝ යා කියලා අදිනවා. මා කියලා අදිනවා. තේරුණාද? ඇදෙන මේ ප්‍රමාණය අනුව. පැහැදිලිනේ? හොඳයි. ඒ වගේම තමයි දුවේ පුතේ අපි ප්‍රස්ථාරකරණයට යනකොට තව අපිට දකින්න තියෙනවා මෙන්න මෙහෙම එකක් නේද? මෙන්න මේ වගේ ලකුණක් දැකලා තියෙනවද? මොකක්ද? මෙන්න මේකට අපි කියනවා පුතේ අපි මේක නිකන් සිංහල භාෂාවේ ගත්තොත් මේක රකාරාංශය කියලා කියනවා නේද? රකාරාංශය කියලා අපි කියයි. සිංහල දන්න අය කියනවා රකාරාංශය කියලා. මෙන්න මේ රකාරාංශය වගේ එකක් ප්‍රස්ථාරකරණයේදී දැක්කොත් අපි මොකක්ද හිතන්න ඕනේ? අපි රටම ගමුකෝ නේද? දැන් රට ඔහොම ලියලා මෙන්න මෙහෙම එකක් යටින් දාලා තිබුණොත් මෙහෙම එකක් දාලා තිබුණොත් යටින් මේක අපි දැන් මෙතන අපි දන්නවා මාත්‍රා දෙකක් තියෙනවා කියලා. හැබැයි මෙහෙම එකක් දාලා තිබුණොත් අපි විශ්වාස කරන්න ඕනේ මේ එක මාත්‍රයක් කියලා පෙන්වන්නයි මෙහෙම ලකුණක් දාන්නේ. සමහර වෙලාවට අපිට ප්‍රස්ථාර කරනදී මේ වගේ ලකුණු දාන්න වෙනවා. හරිද? එහෙනම් මෙහෙම ලකුණක් දැක්කොත් කොහේ හරි තැනක මේ අකුරු දෙක මාත්‍රා දෙකක් නෙමෙයි එක මාත්‍රාවක් කියලා පිළිගන්න ඕනේ. පැහැදිලි නේද? හොඳයි. ඔන්න එහෙනම් ඒකත් දන්නවා අපි. නේ? මාත්‍රා දෙකක් එකක් බවට පත් කරන සලකුණ මොකද්ද? මෙන්න මේක. මාත්‍රා දෙකක් එකක් බවට පත් කරනවා. එක මාත්‍රයක් කියලා විශ්වාස කරන්න ඕනේ එතකොට. ප්‍රස්ථාරකරණයේදී අපිට දාන්න වෙන අවස්ථා තියෙනවා. මම ඉස්සරහට දැන් අපි ප්‍රස්ථාරකරණයට යනකොට ඒක ඉගෙන ගමු. හොඳේ? ඒ දැනට මතක තියාගන්න මේ සංඥාව තමයි මේකේ මාත්‍රා දෙකක් එකක් බවට පත් කරන සලකුණ. ඒක විතරක් මතක තියාගන්න. හරිද? ඊළඟට පුතාලා දැකලා ඇති මෙන්න මෙහෙම ලකුණක්. මෙහෙම ලකුණක්. ප්‍රස්ථාරකරණයේදී අපි දන්නවා පුතේ තාල තැබීමේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය මොකක්ද? තාලම්පට. මෙන්න මේකේ අපිට තාලේ තියෙන හැටි ලියන්න බෑනේ. කොහොමද තාලේ තියන්නේ කියලා විස්තර කරලා ලියන්න බෑනේ. අන්න ඒකටත් අපිට සංඥා දෙකක් දීලා තියෙනවා දාන්න. තාලේ තාලම්පට ගහන ක්‍රම දෙකක් තියෙනවා. මෙහෙම ගහන්න පුළුවන් පියන් දෙක එකට කරලා මෙහෙම ගහන්න පුළුවන්. මෙන්න මේ පියන් දෙක එකට කරලා ගහන එක තමයි මේ විදියට ලියලා තියෙන්නේ. පැහැදිලිද? මේ විදියට ලියලා තියෙන තාලම්පටේ පියන් දෙක මෙහෙම තිබුණොත් කොහේ හරි තැනක අපි තාලේ තියන්නේ මෙහෙම. මෙහෙම තිබුණොත් තාලේ තියන්නේ ඕම. මෙහෙම. අන්න අපි මේකට කියනවා තිත්. මේකට කියනවා තෙයි. දුවල පුතාලා දන්නවා තනි තිතක ගායනයේදී අපිට මෙහෙම ගහන්නේ නෑ අපි තාලම්පට. තානම් දනාතම් එහෙම කියන්නේ අපි. තනි තිතක්. දැන් අපි හිතමුකෝ ලීකෙලි කවියක් අපි ඉගෙන ගත්ත පහුගිය කාලේ. එක පාඳුරෙන් ලී සායක් තපාගෙන කියනකොට අපි තාලේ තියන්නේ කොහමද? මෙහෙමනේ. මේ විදියට. එහෙනම් මේ ගහන්නේ මොකද තාලම්පනේ? තෙයි කියන එක. තෙයි. මේක තමයි පුතේ තනි තිතකදී වාදනය කරන තාල සංඥාව. ඒවා අපි ඉස්සරහට කියලා දෙනවා මම. පුතාලා දැනට මතක තියාගන්න තාලම්පටින් වාදනය කරන ආකාරය ලියා දක්වන්නේ මේ විදියට. මේකට කියනවා තිත් කියලා. මේ තිත පුතේ පණ නැති තිත කියලා කියනවා අපි. අප්‍රාණ තිත කියලා කියනවා. ඇයි? මේ බලන්න. ගහපු තැනම මැරෙනවා. ඔය සද්ද ඇහිච්ච තැනම නැති වෙලා යනවා. මේක බලන්න. එකක් යනවා නේද? එහෙනම් ඒකට අපි කියනවා පණ තියෙන තිත. එහෙම නැත්නම් සප්‍රාණ තිත කියලා කියනවා පුතේ. එහෙනම් තිත් කියලා කියන්නේ අප්‍රාණ තිත, තෙයි කියලා කියන්නේ සප්‍රාණ තිත. එහෙනම් තාල තබන ආකාරය තමයි මේ ප්‍රස්ථාරකරණයේදී අනිවාර්යම සංඥාව. මේක තාල සංඥාව දාන්නම ඕනේ පුතාලා. හොඳයි. එහෙනම් තිත් තෙයි. එකක් දන්නවා. ඊළඟට පුතාලා දැකලා තියෙනවද මෙන්න මෙහෙම ලකුණ. මෙහෙම ලකුණ. ප්‍රස්ථාරවලදී මේ වගේ. ධන ලකුණ. එකතු කිරීමේ ලකුණ.
මෙන්න මේක කොහේ හරි තැනක පුතාලා දැක්කොත් මේ මොකද්ද? අර අපි ඇදෙන අකුරු මෙහෙම දැම්මා වගේ මෙන්න මේක දාලා තිබුණොත් අපි කියනවා අවග්‍රහ ලක්ෂණය කියලා. අවග්‍රහ ලක්ෂණය. අවග්‍රහ මොනවද පුතේ? ග්‍රහ කියන්නේ ඔන්න දැන් පුතාලා ටිකක් බය වුණා නේද? අවග්‍රහ මොකද්ද මේ අවග්‍රහ? ග්‍රහ කියන්නේ අල්ලා ගැනීම. ග්‍රහයෝ කියලා අපි කියන්නේ ඔන්න ග්‍රහයක් ඇවිල්ලා කියනවා. අල්ල ගන්නවා. ග්‍රහ කියන්නේ අල්ලා ගැනීම. එහෙමනම් ග්‍රහ තුනක් තියෙනවන අර්ථ නේද? සමග්‍රහ, අවග්‍රහ, විෂමග්‍රහ. එහෙනම් සමග්‍රහ කියලා කියන්නේ ගායනයයි වාදනයයි එකවර අල්ල ගන්නවා නම් අපි කියනවා සමග්‍රහ කියලා. බලන්න. ආහස ආහසට පිමිනා තාලම් පටක් ගැව්වා. අයන්නත් කියුණා එක්කම. ආහසට පිමිනා අන්න එකවරම තාලම් පටත් එකට කියුණා. බෙර පදෙත් එකට ගහනවා. කටින් කියන මේ කවි පදෙත් එකවරම පටන් ගන්නවා. එතකොට අපි ඒකට කියනවා පුතේ සමග්‍රහ. ග්‍රහ කියන්නේ අල්ලා ගැනීම. සමග්‍රහ කියන්නේ ගායනයයි තාල තැබීමයි එකවරම පටන් ගන්නවා. එකවර අල්ල ගන්නවා. ගායනය සහ තාල තැබීම එකවර අල්ල ගන්නවට අපි කියනවා ග්‍රහ කියන්නේ අල්ලා ගැනීම. ගායනයයි වාදනයයි එකවර අල්ල ගන්නවට කියනවා සමග්‍රහ. හයේ පැටව දන්නවා හනුමා වර්ණම අපි බලමු. හයේ අයගෙන් අරගන්නේ මම මේ චූටි පැටවටයි මම මේක කියලා දෙන්නේ. බලන්න පුතේ අපි දන්නවා හනුමා වර්ණම. හනුමා වර්ණම කොහොමද කියන්නේ? ටීචර් කොහොමද කිව්වේ? තානම් දනාතම් දනාතනම් දන තානම් දන ටීචර් කිව්වේ නෑනේ. තානම් දනාතම් එහෙම කිව්වේ නෑනේ. එහෙනම් තානම්ද මෙන්න මේ තිත වැදිලා ඉවර වෙලා තමයි තානම්ද කිව්වේ. කිව්වේ තානම්ද පැහැදිලිද? එහෙනම් ඒකට අපි කියනවා අවග්‍රහය. අවග්‍රහ මොනවද? අවග්‍රහ, සමග්‍රහ, අවග්‍රහ. ඊළඟට මේ බලන්න මේක සිරිදැරු මල්ලුයනේ සිරිදැරු සිරි රි වලින් පටන් ගන්නේ. සිරිදැරු සිරිදැරු මල්ලුයනේ අපි ගායනය ඉස්සෙල්ලා පටන් ගත්තා. හැබැයි අපි තාලෙ තිබ්බේ නෑ. ඔගොල්ලන් දන්නවා මේ අපේ 10 11 දොල පුතාලා දන්නවා ගොග්ගො ජින්ජින් ගතවට්ටම තරිකිට ගෝ ගෝ තරිකිට ගෝ ගෝ කියලා අපි තියෙනවා. අන්න තරිකිට එළිය කියන්නේ අපි. මේ බලන්න. ගොග්ගො ජින් ගතවට්ට මේ වට්ටම් පිරීම. අපි යන්නේම තරිකිට ගෝ ගෝ තත් කුම් දන් ජෙහින් කුම් දත්තා. පුතාලා ඕ ලෙවල් කරන අපේ දරු පැටව දන්නවා මේක කියන්න තාල තියලා. එතකොට එළියෙන් කියන්නේ ඒක තරිකිට කියලා ගායනය කරලා ඉවර වෙලා තාල තියෙනවා නම් අපි ඒකට කියනවා පුතේ විෂමග්‍රහ කියලා. විෂමග්‍රහ. එහෙනම් සමග්‍රහ කියලා කියන්නේ ගායනයයි තාල තැබීමයි එකවර අල්ල ගන්නවා. අහසට පිමිනා අහසට පිමිනා හරිද? එකවර අල්ල ගන්නවා. එහෙම නැත්නම් අපි හනුමා වන්නම වගේ
තානම් දනාතම් තානම් තාලේ තියලා ඉවර වෙලා ගායනා කරනකොට අපි කියනවා අවග්‍රහ කියලා. ඊට පස්සේ අපි ගායනේ ඉස්සෙල්ලා පටන් අරගෙන පස්සේ තාලේ තියෙනවා නම් සිරිදැරෝ මල්ලුයනේ මේකට අපි කියනවා විෂමග්‍රහ කියලා. පැහැදිලිද? ග්‍රහ කියන්නේ අල්ලා ගැනීම, සමග්‍රහ කියන්නේ තාලය තැබීම සහ ගායනය එකවර පටන් ගන්නවට, අවග්‍රහ කියලා කියන්නේ තාලය ඉස්සෙල්ලා තියලා පස්සේ ගායනය පටන් ගන්නවට, විෂමග්‍රහ කියලා කියන්නේ ඉස්සර වෙලා ගායනා කරලා පස්සේ තාලය අල්ල ගන්නවට. පැහැදිලිද? ඔන්න එහෙනම් අපි දන්නවා දැන් ප්‍රස්ථාරකරණය කියන්නේ මොකක්ද? මාත්‍රා කියන්නේ මොනවද? ලඝු මාත්‍රා, ගුරු මාත්‍රා කියලා කොටස් දෙක මොනවද? එතකොට ඇදෙන මාත්‍රා කොහොමද ලියන්නේ? අවග්‍රහ ලක්ෂණ කොහොමද ලියන්නේ? හරිද? කියන එක. මෙන්න මේක තමයි එතකොට අවග්‍රහ ලක්ෂණය කියලා අපි කියන්නේ. සමග්‍රහ ලක්ෂණ, අවග්‍රහ ලක්ෂණ, විෂමග්‍රහ ලක්ෂණ. මේ ටිකක් දැනගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ලකුණක් දාලා තිබුණොත් කොහේ හරි ප්‍රස්ථාරකරණයක ඒ කවිය අපි පටන් ගන්නේ අවග්‍රහයෙන්. මතකයි නේද? හොඳයි. මම දුවලට පුතාලට කිව්වා තාලය යම්කිසි තාලයකට අනුව විභාග කර දැක්වීම ගායනය, වාදනය, නර්තනය යන ප්‍රායෝගික දේවල් ටික යම් අදාළ තාල රූපයට අනුව විභාග කර දැක්වීම ප්‍රස්ථාරකරණය. ගායනය, වාදනය, නර්තනය කියන ප්‍රායෝගික අංශයන් යම් අදාළ තාල රූපයට අනුව විභාග කර දැක්වීම ප්‍රස්ථාරකරණය කියලා මම මුලින් කිව්වා. නේද? එහෙනම් මොනවද විභාග? උන්නාව තව එකක්. විභාග. අපේ තියෙන විභාගද? විභාග. මොනවද මේ විභාග? මම කිව්වා මාත්‍රා කැටි කරන්න පුළුවන් පුතේ. අපි දැන් තාලයක් කියලා කියන්නේ මාත්‍රා කැටි. මාත්‍රා කිව්වේ අකුරුනේ. එහෙනම් අකුරු කැටි. දැන් මම කිව්වේ යාරය කියනකොට අපි ලිව්වා මේකේ මාත්‍රා කැටිය 1යි 2යි 3යි 4යි. මෙන්න මේකේ මාත්‍රා 4ක කැටියක් මේ තියෙන්නේ. එහෙනම් මාත්‍රා කීපයක් එකතු වෙලා හැදෙනවා කැටියක්. අන්න ඒකට අපි කියනවා මාත්‍රා කැටියක් කියලා. එහෙමනම් මෙන්න මේ මාත්‍රා කැටි කර දක්වන්න ඕනේ. මොකද්ද මේ විභාගය? මාත්‍රා කීපයක් කැටි කර දැක්වීම. පුතාලා දන්නවා ප්‍රස්ථාරය මෙහෙමනේ නේද? මේකේ අපිට පුළුවන් මාත්‍රා. අපි දන්නවා මාත්‍රා. අපි හිතමු මාත්‍රා 2. 1 2 1 2. එතකොට අපි තාලය තියෙනවා තනිතිතක තෙයි කියලා. මම ඒවා කියලා දෙනවා පුතේ. මේ නිකන් මම පෙන්වන්න හදන විභාග. මෙන්න මේකට තමයි අපි විභාගයක් කියන්නේ. ඌටා කොළුවට දාගත්තා මේ තියෝනේ. මම මේවා ගොඩාක් කියලා දෙනවා ඊට පස්සේ. විභාගයක් කියන්නේ මොකක්ද? මාත්‍රා කැටියක්. එතකොට ඒ මාත්‍රා කැටි. මාත්‍රා කැටි කියන්නේ මාත්‍රා කීපයක්. ඒතකොට මෙන්න මේකට අපි කියනවා විභාගයක් කියලා. විභාගයක්. දැන් අපි මේ විභාග කරනකොට මාත්‍රා කැටි කීයක් තියෙනවද? මාත්‍රා කැටි. තාලය ප්‍රස්ථාරකරණයකදී අපි දැනගන්න ඕනේ දුවේ පුතේ මාත්‍රා කැටි කොහොමද කැටි වෙන්නේ කියන එක. එහෙනම් අඩුම මාත්‍රා කැටිය 2. වැඩිම මාත්‍රා කැටිය 4. මැද්දේ නම් 3. එහෙනම් මාත්‍රා 2, මාත්‍රා 3, මාත්‍රා 4 කියන මාත්‍රා කැටි වර්ග 3ෙන් තමයි මුළු තාල පද්ධතියම ගිහින් තියෙන්නේ. අමරසිංහාචාර්යින් විසින් අමරකෝෂයේදී කියනවා පුතේ තාලං කාල ක්‍රියාමානම් කියලා. මෙගෙනම් ක්‍රියාවේ කාලය මැනීම තාලයයි කියලා කියනවා.
මෙන්න මේ තාලය දැනගෙන තියෙන්න ඕනේ අපි ප්‍රස්තාර කරන්න නම්. යම් කිසි ගායනයක තාලය දැනගන්න ඕනේ ප්‍රස්තාර කරන්න. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ප්‍රස්තාර කරන්න. එතකොට තාලය බී වෙන්නේ මෙන්න මෙයා මාත්‍රා 2, මෙන්න මෙයා මාත්‍රා 3, මෙන්න මෙයා මාත්‍රා 4. මම පුතාලට උදාහරණයක් ගන්නවා. මෙන්න මෙතන ඉන්නවා අපේ ගෙදර චූටි නංගි. මෙන්න මෙතන ඉන්නවා අයියා. මෙන්න මෙතන ඉන්නවා ලොකු අක්කා. දැන් මේකේ චූටි මෙක්කෙනා කවුද? මෙන්න මෙයා තමයි චූටි මෙක්කෙනා. මෙයාට තියෙන්නේ මාත්‍රා 2යි. අකුරු 2යි. එයා ළඟ අපි හිතමුකෝ සල්ලි කියලා 2ක් තියෙන්නේ. මෙයා ළඟ තියෙනවා මාත්‍රා 3ක්. මෙයා ළඟ තියෙනවා මාත්‍රා 4ක්. දැන් මේකේ ලොක්කා කවුද? මෙයා. කුඩා මෙක්කෙනා කවුද? මෙයා. මාත්‍රා 2යි. මේ චූටි මෙක්කෙනා. මෙයාට අපි කියනවා චූටිනේ සුළු. සුළු ප්‍රමාණයක් කියලා අපි කියන සුළු කියන්නේ කුඩා කියන එකනේ. සුළු. මෙයාට අපි කියනවා මහා. එයා තමයි ලොක්කා. එයා තමයි අපේ ගෙදර ලොක්කා කියලා කියන්නේ. අන්න මෙයා තමයි ලොක්කා. අපේ ගෙදර ලොක්කා මෙයා. එහෙනම් මේ තාලය කියන පවුල ඇතුලේ චූටි මෙක්කෙනා තමයි මාත්‍රා 2 කියන්නේ. එයාට අපි කියනවා සුළු. එයාට අපි කියනවා සුළු. මෙයාට අපි කියනවා මහා. මෙන්න මෙයා බුදුහාමුදුරුවෝ මැදුම් පිළිවෙතේ අනුගමනය කරේ නේද? ලොකුත් නෑ කුඩත් නෑ එයා. එයා කවුද? මධ්‍යම. කවුද? මැදුම්. මෙයාට අපි කියනවා මැදුම්. මැදුම් පිළිවෙත කියලා කියන්නේ නේද? දුක දෙන්නෙත් නෑ සැප දෙන්නෙත් නෑ. එහෙනම් කුඩත් නෑ ලොකුත් නෑ. එයා මැදුම්. ඔන්න එහෙනම් චූටි මෙක්කෙනා කවුද? සුළු. ලොකු මෙක්කෙනා කවුද? මහා. දෙන්නටම නැතුව මේ අතර ඉන්න එක්කෙනා කවුද? මැදුම්. පැහැදිලිද? එහෙනම් සුළු එක්කෙනාට තියෙන්නේ මාත්‍රා 2යි. මහට තියෙනවා මාත්‍රා 4ක්. මැදුම්ට තියෙනවා මාත්‍රා 3ක්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හොඳයි. ප්‍රස්තාරකරණයට යන්න ඉස්සර වෙලා මොනවද අපි දැන් ඉගෙන ගත්තා? මාත්‍රා කියන්නේ මොනවද? තිත කියන්නේ එහෙම නැත්නම් තාලය කියන්නේ මොකක්ද? අවග්‍රහ, සමග්‍රහ, විස්මග්‍රහ කියන්නේ මොනවද? ඊළඟට අපිට ඉගෙන ගන්න ඕනේ තව එකක් තියෙනවා පුතේ. ප්‍රස්තාරකරණයට යන්න ඉස්සර ඉගෙන ගන්න ඕනේ තව දෙයක් තමයි ආවර්ත. මොකක්ද ආවර්තයක් කියන්නේ? පුතාලා දන්නවා දොමි කිට දොම් නේද? දොමි කිට දොමි. දන්නවනේ? දැන් මෙන්න මේ බෙරපදයේ මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට එකපාරයි. දොමි කිට දොමි. අපිට කියන්න බෑනේ දොමි කිට කියලා කියන්න බෑ. අපි දොමි කිට දොමි. ජින් ගත ගෝ දොන් ජින්ත ගත දොන්ත නේ? දොන් ජින් තකට දොන් තක. දැන් අපි හිතමුකෝ දිග බෙරපදයක් කියලා. තෙන් තකු තෙන් ජින් ගත් තත් ජින් තරිකිට තෙන් තක. ආයෙ පටන් ගන්න තෙන් තක් වලින්මයි. කොච්චර දිග බෙරපදයක් වුණත් ඒ බෙරපදේ එකක් නම් එක සැරයක් නම් කියවෙන්නේ දොමි කිට දොමි. අපිට මේක 10 පාරක් ගන්න පුළුවන්. හැබැයි දොමි කිට දොමි කියන්නේ එක බෙරපදයක්. බෙරපදේ එකවරක් කියන්න මෙච්චරක් යනවා. දොමි කිට දොමි. අන්න එහෙනම් පුතේ අපි ආවර්තයක් කියලා කියන්නේ මෙන්න මේ බෙරපදය අපි ආවර්තයක් කියලා කියන්නේ මෙන්න මේ බෙරපදය මුල සිට අග දක්වා ගමන් කරන ගමන් මඟ. මුල සිට අග දක්වා ගමන් කරන්නා වූ ගමන් මඟට අපි කියනවා ආවර්තයක් කියලා. දොමි කිට දොමි. එක් ආවර්තයක් තුල එක සමාන මාත්‍රා කැටි ප්‍රමාණයක්ද තියෙන්නේ.
එක් ආවර්තයක් තුල අසමානමත් කැටිද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනි. දැන් දොමි කිට කිට දොමි කිව්වොත් මේක ආවර්තයක්. මේ ආවර්තය තුල දොමි කිව්වොත් මාත්‍රා 1යි 2යි කිට කිව්වොත් මාත්‍රා 1යි 2යි කීට 2යි දොමි 2යි. පැහැදිලිද? එක් ආවර්තයක් තුල එක සමාන මාත්‍රා කැටි ගමන් කරනවා. හැබැයි පුතේ ප්‍රස්ථාරකරණයට එනකොට අපිට තව ඉහළට යනකොට එක ආවර්තයක් තුල එක සමාන මාත්‍රා කැටිම තියෙන්නේ නැහැ. හරිද? එහෙනම් ආවර්තයක් කියලා කියන්නේ පෙර පදයක් මුල සිට අග දක්වා වාදනය කිරීමේදී ගමන් කරන්නා වූ ගමන් මග අපි කියනවා ආවර්තයක් කියලා. හොඳයි. එහෙමනම් අදට මම මෙතනින් නවතිනවා. ඊළඟ දවසේ අරගෙන එනවා ඔයාලට ප්‍රස්ථාරකරණයේ ඉතිරි කොටස. ඔයාලා හැමෝටම නම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.